අද කැප්ෂන් එක පවුල් කඩන ගෑනු. හරිද? එතකොට මම අද උදේ ආටිකල් එකක් දැම්ම. ඒකේ ෆීඩ්බැක්ස් වලට හැටියට තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් දාලා තිබ්බා මම ඒක දකින්න විදිය පොඩි වීඩියෝ එකක් දාන්න පුළුවන් නම් කියලා. ඒ හින්දා තමයි මම මේ දාන්නේ. හරිද? එතකොට මෙහෙම මම ඕක දකින්නේ ගෑනු කියලා මම අර ලියද්දි ලිව්වට ඒක බහුල වෙන දෙයක් හින්දා තමයි මම එහෙම ලිව්වේ. හැබැයි මේකේ තනි අතින් අප්පුඩි ගහන්න බෑ කාටවත්. හරිද? එතකොට මේ මම දකිනවා මේකෙදි සාමාන්‍යයෙන් දැන් මෙහෙම හොර සීන් දැන් ඔතන පැති දෙකක් තියෙනවා. පවුල් කඩන ගෑනු කියලා ಜಾති දෙකක් ඉන්නවනේ. එකක් තමයි ඔය කේලම් කියලා ෆොටෝලා කාව හරි ජෝඩු කරලා ලින්දනංග සංගමේ හරි ඔය තැන් වල එහෙම කඩන උන් ඉන්නවා. හැබැයි වැඩියෙන්ම පවුල් කඩන්නේ මොකද්ද තියෙන එකම ආයුධේ ලිංගිකත්වය. හරිද? ඒකෙන් තමයි කඩන්නේ. එතකොට මේ හොඳ ලස්සන පවුලක් කාලා ඉන්න පවුලකට ගිහිල්ලා කොහේ හරි පිරිමියෙක් හරි ගෑණියෙක් හරි ඔන්න ටෝක් කරලා අර මිනිස්සයාව පොඩ්ඩක් එහා මෙහා කරලා අර එතන පොඩි මොකක් හරි තියෙන වීක් එක හොයාගෙන එතන තුන්වෙනි පාර්ශවයක් විදිහට සෙට් වෙනවා. ඔය දෙජාතියෙම ඕක තමයි කරන්නේ. මම හොඳට දැකලා තියෙන සමාජයේ හොඳට දැකලා තියෙන මේ එක්ස්පීරියන්ස් එක තමයි මම මේ කියන්නේ. ඊට පස්සේ උන් දෙගොල්ලන්ටම දැන් ඔය සෙට් වෙනවානේ දෙන්න. එහෙම සෙට් වුණාට පස්සේ අර කිට ගෙදර මිනිහා ලාදුරු හැදිලා වගේ අර අච්චර සාමාන්‍ය හොඳ කැත මිනිස්සෙක් කසාද බඳින්නේ නැහනේ. ඒ රූප කායවල වල හැටියටනේ ඒව වෙන්නේ. හරිද? ඉතින් අර මිනිස්සයා වහකදුරු වගේ අර මිනිහටත් එහෙමයි ගෙදර ගෑනට ලාදුරු වගේ. මොනවාද මේ හේනක කරවෙච්ච අර වැඳිරියෙක් වගේ. හරිද? එහෙම තමයි පේන්නේ ඒ කාලෙට. ඊට පස්සේ ඔය ඔක්කොම ඉතින් අරකට පළවෙනි මීට් අප් එක ඊට පස්සේ ඒ කරන සෙක්ෂුවල් එන්ගේජ්මන්ට් එක සහ එතනින් පස්සේ ඩියුරේෂන් එක අනුව 10 පාරක් විතර වගේ වෙනකන් තමයි ඔය ඔක්කොම. ඒ කියන්නේ තප්පර 4ක හිරිවැටිල්ලට පැයකමාරක් විතර පොඩ්ඩක් දාඩිය දාගෙන අර ගෙදර එක වෙනවට වැඩිය පොඩ්ඩක් වෙනස් විදිහට කරන්නනේ මේ ඔක්කොම දඟලන්නේ. ඒකටනේ ඔය හෙලෝ සුදු අම්මි බයි කෑවද සුදු තාත්ති ඔයා හෙට ළමයා අරන් ඉස්කෝලේ යනවාද අද වයිෆ් එක්ක නිදා ගන්න එපා තව චුට්ටක් එහාට ගිහිල්ලා ඇඳේ නිදා ගන්න. ඊට හරෙන් කියනවා ඔයා හස්බන්ඩ් එනකන් එන්න එපා නිදා ගන්න අරකයි මේක හෙන්න කෙයාරින් ඉතින් අම්මෝ ඉතින් ඕකට තමයි මේ ඔක්කොම ජල්තර නටන්නේ. අර දරුවන්ගේ ජීවිත තව අහිංසක ගෑණියෙක්ගේ මිනිහෙක්ගේ ජීවිත උගස් තියලා නටන්නේ ඕකට. ඉතින් දැන් ඕක දැන් ඇත්තට වසංගතයක් වෙලා තියෙන්නේ. ඕක සාධාරණීකරණය කරන්නත් දැන් පිරිසක් ඉන්නවා. දැන් අදත් මම දැක්කා එහෙම කෙනෙක් එහෙම දාලා තියෙනවා. හරිද? ඉතින් මේ ඒක සාධාරණ නැහැ. මොකද මේ ලෝකේ වර්ගයා බෝ කරන්න තමයි සත්තු ඉපදිලා ඉන්නේ. හරිද? එතකොට ওই ඩොල්පින්ලයි අපි තමයි මේ මිනිස්සුයි තමයි ඕක පහස පතා කරන්නේ. කියන්නේ අර ආස්වාදයක් සඳහා කරන්නේ ඔය කාර්යය ඔය ලිංගික කාර්යය මේ ඩොල්පින්ලයි අපි විතරයි. එතකොට මේ අපේ මේ සංස්කෘතියේ තියෙනවානේ ලිංගික ඇරියස්සේකුයි ලිංගික අහේනියකුයි. අන්න ඒක තමයි ඔක්කොන්ටම හෙනේ. හරිද? ඇයි අරක හම්බෙලා නැහනේ. ඒක හම්බෙලා නැතුව එක පාර නිකන් මහා මෙරක් වගේ ආයි අර අලුත් යන් හෝමෝන් ටික ඔක්කොම ස්ටෙරොයිඩ් ටික වැඩ කරන්න ගන්නවා. හරිද? ඊට පස්සේ මේ ආයි නිකන් තරුණ වුණා වගේ දෙන්න මල් කඩනවා මේ පැය ගණන්. අයියෝ එන විකාර මේ මම දැකපු දේවල් මම මේ කියන්නේ. හරිද? එතකොට ඕකෙම තව එක පැති තියෙනවා. සමහරු ඉන්නවා ඔය ජාමේ බේරගෙන ගානට කරගෙන යන උන් ඉන්නවා උන් කරනවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. හරිද? සමහරු ඉන්න අවස්ථාව වෙනකම් බලන් ඉන්න. ඒ කියන්නේ මේ හැම සමාජෙට පෙන්වන්නේ මේ අනේ අපි ඕවට නෑ මේ පිස්සු අරකයි මේක නෑ. ඒ අවස්ථාව එනකම් ඉන්නේ. කවුරු හරි මට ටෝක් කරයිද? එහෙම නැත්නම් මං ටෝක් කරන්න ඕනේද මේ වෙලාවේදී? එන්නේ එහෙම තමයි ඉන්නේ. කොහෙන් හරි දෙපාර්ශවයෙන් ඉඟියක් ආපුවම ටක් ගාලා සෙට් වෙන්න බලන් තමයි ඉන්නේ බහුතරයක්. හරිද? එතකොට ඒගොල්ලෝ තමයි කියන්නේ අපි ඌවට නෑ කියලා. හරිද? හැබැයි මේ අතන තියෙනවා තව එකක්. එතනම තියෙනවා ඒක ගානට හොරෙන් කරගෙන යන සිද්ධියක් තියෙනවා. එතකොට ඒවා කවුරුත් දන්නේ නැහැ. ඒවා ඒ හිත් දෙකක් විතරයි ඒවා දන්නේ. එතකොට මේ වැඩියෙන්ම මේ වණ කරගන්නේ මේ අර බලන් ඉන්න බහුතරයටත් වැඩිය වණ කරගන්නේ මේ ප්‍රසිද්ධ කරගන්න දඟලන. මේගොල්ලන්ට එන ආතල් එකක් මේක ප්‍රසිද්ධ කරගන්නවා කියන්නේ මට එකක් ඉන්නවා. අර ඒක මටත් එක්කෙනෙක්. එන ඒක පැෂන් එකක් වෙලා දැන්. හරිද? මං එහෙමත් දකිනවා ඒක. ඔය මොනායින්වත් අන්තිමට ඉතුරු වෙන්නේ දැන් ඊයේ පෙරදා මම දැක්කා බ්‍රිටිෂ් වල ඉන්න ලංකාවේ ජෝඩුවක් අර වයිෆ් ඝාතනය කරලා. ඉතින් ඒකත් ඒ වගේ තමයි. ඕකෙන් අන්තිමට ඉතුරු වෙන්නේ එන්න ගිනි ජාලාව කරහිංසක දරුවන්ගේ ජීවිත ගෙවල් වල. එතකොට ඒ ගෑණියෙක්ගේ මිනිහෙක්ගේ ආත්ම ගෞරවයම ඉවරයිනේ. මිනිස්සෙක් වැටෙන්න තියෙන අන්තිම තැනනේ ඕක. අනිත් එක තමයි මේ මිනිස්සෙක් මොන විදියෙන් වැටුණත් ඔතනින් වැටෙනව නේද? ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් තමන්ගේ ගෑණි හරි මිනිහ හරි යනවා පිට කියලා.
ඒක ගම වටේටම ආරංචිලා වටේ වන්දනාවෙම ගියොත් අරු දැන් සිංහලෙන් අපි කිව්වොත් අරු වන්න අරකට කෙලිනවා මෙන්න මෙහෙමයි කියලා. ඉතින් ඒ ගෙදර ඒ ගෑණිගේ මිනිහාගේ නුයි ඉතින් වැඩක් නැහැනේ. අර ඒ කියන්නේ නැගිටින්න බෑ. මොනායින් වැටුණත් මිනිස්සු නැගිටිනවනේ. ඔය අවස්ථාවෙන් වැටුණොත් එහෙම ඉවරයි. ඒක නිසා මට මන් දකින්න දේත් එක්ක මට සමාජයට දෙන්න දින පණිවිඩය තමයි කවදාවත් ඒ වගේ වලට පැටලෙන්න එපා. හරිද? දැන් මේ කතා කරන මම සුද්ධවන්තයේද ඒවා හොයන්න මේවා කරන්න හදන්න එපා. අවුරුදු 30ක් වෙනකම් මම මගේ තරුණ කාලේ ගෙව්වා නෙමේ මට ඒවා කියන්න බෑ. හරිද? ඒ කියන්නේ මම ඒ හැම දෙෙම මම දැකලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ දැන් මට බැලලා තිබ්බ මම දැක්කා උඹ සුද්ධවන්තයෙක්ද අරගයි මේකයිද එහෙම කියලා අහලා තිබ්බ නෑ. සුද්ධවන්තයෙක් වෙන්න ඕනේ නෑ. මේවා මම පොඩි කාලේ ඉඳන් විනිවිද දැක්කා. හරිද? ඉතින් ඒක නිසා තමයි මම මේ වීඩියෝ දාන්නේ. මේ වලින් මට ඇත්තටම මුදල් හම්බ කරගන්න උවමනාවක් නෑ. මට මුදල් වල එහෙම ප්‍රශ්න නෑනේ. හැමෝම දන්නවනේ මට මුදල් වල එහෙම ප්‍රශ්න නෑ. හරිද? මේ නිකන් ගෙදරට වෙලා අතපය හතර උඩින් දාන මම හරි නිදහසේ ඉන්න මිනිස්සෙන්නේ. මං ඒ ගානට දේවල් හදාගෙන තිබ්බේ අවුරුදු 30 වෙද්දී ඒ ගානට මං හැමදේම හදාගෙනයි තිබ්බේ. ඉතින් ඒක නිසා ඇත්තටම මට මේ මුදල් හොයන්න නෙමෙයි උවමනාව තියෙන්නේ. මේ මගේ දුවගේ ජෙනරේෂන් එකට පිච් එක හදන එකයි මම මේ කරන්නේ. මේවා වෙනස් කරලා. හරිද? මන් දන්න මේ විනාඩි 6ක් 7ක් වීඩියෝ එකක් මිනිස්සු වැඩි බලන්නේ නැහැ. ඒ වුණාට උවමනාව තියෙන එකෙක් හරි බලලා මේක ෂෙයා කරයි නේ කියලා හිතලා තමයි සමාජගත කරයි නේද කියලා හිතලා තමයි මම මේක දාන්නේ. අනිත් එක තමයි අර මිනිස්සු මට මං හිතන්නේ අද නම් එච්චර ගොඩක් කතා කරලා තිබ්බේ 8 දෙනෙක් විතර වගේ තමයි කතා කරලා තිබ්බේ. ඉතින් මේ මිනිස්සුත් කියපු ඉඳ තමයි මේ වීඩියෝ එක දාන්නේ. හරි. ඉතින් බොහොම ස්තුතියි මගේ පෝස්ට් කියවනවට මේ වීඩියෝ බලන අයට හරිද මේවා ෂෙයා කරන අයට බොහොම ස්තුතියි කියන්නේ මේ මම ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මට හොඳක් මට ප්‍රසිද්ධ වෙන්න උවමනාවක් ඒවා මොකුත් නැහැ ඔය පෝස්ට් ලියලා ප්‍රසිද්ධ වෙන්න ඕනේ එන වෙන මොනාරි තියෙන ජල්තර ඕන තරම් කරන්න ඒක නෙමෙයි මේකෙන් වෙන්නේ මට ඕන දේ. ඒ කියන්නේ මේවා සමාජගත වෙනවා. මේ සමාජ වසංගත නන්නත්තර වෙනවා. මිනිස්සු මාර්ගය දැනුවත් වෙනවා. මට අන්න ඒ සතුට තරම් ඔයගොල්ලෝ අර ඒ දාන කමෙන්ට් එකකින් ඒ දෙන්න සතුට තරම් මට නම් වෙන එකක් නැහැ. හරිද? අනිත් එදා මට කතා කරනවනේ. මිනිස්සු මට කතා කරනවා. ඒ කතා කරලා මගෙන් ඒගොල්ලෝ මම මේක දකින්න විදිය බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වුණාට පස්සේ කිසිම කෙනෙක් අද වෙනකන් කියලා නැහැ මේ අනේ ඔයා වැරදි මං ඔයාගෙන් ඕක නෙමෙයි බලාපොරොත්තුනේ කියලා කියලා නැහැ. ඒ මිනිස්සු මාර්ගයට සැනසিলা තමයි ෆෝන් එක කට් කරන්නේ. ඉතින් අන්න ඕක තමයි මට තියෙන එකම සතුට. හරිද? සල්ලි නම් වැඩක් නැහැ මට ඇත්තට. සල්ලි ඌමනාවක් නැහැ. මට ඒව ඇති වෙන්න තියෙනවා. හරි බොහොම ස්තුතියි.